දවස්වල ගොඩ දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. එහෙම නැත්නම් GMO එක. ඉතින් මේ දවස්වල මිනිස්සු මේක ගැන කතා කරන්නේ. මේ දවස්වල මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවට්ටන රැල්ලක් අරගෙන යනවා ස්පිරිතාලවල. රෝගී ජනතාව බිල්ලට තියලා තමයි ඔවුන් මේ වැඩවට්ටන කරගෙන යන්නේ. මේ පෞද්ගලික කාරණා වලට පවා ඔවුන් රටේ රෝගී ජනතාව බිල්ලට තියලා වැඩ කරනවා. ඉතින් ගොඩ දෙනෙක් මේ වෙලාවේ කතා කරනවා මේ GMO එක රටට කරපු දේවල් ගැන. අපිත් ඒකෙන් එකක් ගැන කතා කරන්න හිතුවා. ඒක තමයි මේ රටට යම්කිසි ආණ්ඩුවක් විසින් ගත්තු හොඳම තීරණයක් තමයි සුවසැරිය. මොකද සුවසැරිය කියන්නේ රටේ රෝගී ජනතාව වෙනුවෙන් ඕනම ආණ්ඩුවක් මේ රටේ මේ ඉච්චර කාල හිටපු ආණ්ඩුව වලින් ඕනම ආණ්ඩුවක් ගත්තු හොඳම තීරණයක් තමයි මේ සුවසැරිය රටට හඳුන්වලා දීම. ඉතින් මේක පිටිපස්සේ හිටියා ගොඩ දෙනෙක්. ඒකෙන් ප්‍රධාන කෙනෙක් තමයි හිටපු අමාත්‍ය හර්ෂද සිල්වා. ඉතින් ඔහු ලොකු වැඩ කොටසක් කරා ඒ අවස්ථාවේදී මේ සුවසැරිය කියන කන්සෙප්ට් එක රටට ගේන්න. ඒකට ඔහුට ස්තුතිය හිමි වෙන්න ඕනේ. ඉතින් අපි කතාවට ආවොත් ඒ අවස්ථාවේදී මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොන වගේ හැසිරීමක්ද පෙන්눔 කළේ කියලා. ඉතින් ඒක අපි ඉස්සෙල්ලාම බලලා ඉමු. ඉතින් මම හිතන්නේ අපිට මහ ජනතාවට දෙන්න තියෙන පණිවිඩේ මේ අවදානම් සහගත ගිලන් රථයට ඔබ නගිනවද නැද්ද කියන එක පැහැදිලිව තීරණය කරන්න. මෙච්චර කාල ත්‍රිවිල් එකෙන් ගිහිල්ලා පණ බේර ගන්න ඇති. අපි කියන්නේ ත්‍රිවිල් එකෙන් යන එක හොඳම තත්ත්වය කියලා. හරි විදිහට ඒ වගේ ස්ට්‍රෙචර් එකක් තියෙන වාහනයක් තියෙන්න ඕන. හැබැයි ස්ට්‍රෙචර් එක තිබුණාට මේ ඩීෆ්‍රිබ්‍රේටර් එකට තිබුණාට ඔය ඉන්දියානු ටාටා වාහනේට නගින්න කලින් දෙසරයක් හිටින්ද ගහෙන් වැටිලා මැරෙනවද නැත්නම් කරන්ට් වැදිලා මැරෙනවද කියන එක. ඒක පැහැදිලිව තීරණය කරලා ඒ වාහනේට නගින්න කියලා අපි රටේ මහ ජනතාවට කියනවා. ඉතින් ඔන්න ඔය වගේ හැසිරීමක් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔන්න රටට වැඩදායි තීරණයක් ඒ ආණ්ඩුව ගත්ත වෙලාවේ කටයුතු කළපු ආකාරය. ඔහොම තමයි GMO ගේ දවස්වල හැසිරුණේ. ඇත්ත වශයෙන්ම ඔය සුවසැරිය කියන කන්සෙප්ට් එක රටට ගෙන ඒම ඉතාමත් හොඳ දෙයක්. ඉතින් ඒක අයි කතා දෙකක් නැහැ. ඒක ඕනම රටේ මිනිහෙක් පිළිගන්න දෙයක් තමයි මේ සුවසැරිය රටට ගෙන ඒම රටට ගෙන ආපු හොඳම තීරණයක් කියලා. ඒ රටේ මේ වෙනකන් නිදහසෙන් පස්සේ ආණ්ඩු ගොඩක් තිබ්බා. ඒ ආණ්ඩුව අතරින් යම්කිසි විදිහේ ආණ්ඩුවක් ගත්තු හොඳම තීරණයක් තමයි මේ සුවසැරිය කියන දේ රටට ගෙන එන්න කටයුතු කරපු එක. ඉතින් ඒක ඇත්තටම හොඳ වැඩක්. මොකද අද මේ සුවසැරිය හින්දා රටේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් බේරෙනවා. ඒක අපි දන්නවා. ඒක අපි දකිනවා. ඉතින් මේක හොඳ තීරණයක්, හොඳ ආයෝජනයක් කියලා කියන්න අපි පසුබට වෙන්න ඕනේ නැහැ. මොන දේශපාලන පක්ෂයක් වුණත් මොන ආණ්ඩුවක් වුණත් රටට ගන්න හොඳ තීරණ කියලා කියන්න අපි පසුබට වෙන්න ඕනේ නැහැ. මේ සුවසැරිය ගෙනාවේ මෛත්‍රීපාල ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති වෙච්ච 2015 යහපාලන ආණ්ඩුවේ. මේ තීරණය ගත්තු අවස්ථාවේදී රටේ විපක්ෂයේ විදියට හිටියේ මේ වර්තමාන පොහොට්ටුව එහෙම නැත්නම් ඒ දවස්වල නිදහස් පක්ෂයේ කැඩිච්ච පිරිස් තමයි ඒ දවස්වල විපක්ෂයේ හිටියේ. ඒතර මේ විපක්ෂයේ හිටපු පිරිස් ඒකට ගොඩක් විරුද්ධ වුණා. වෘත්තීය සමිතියක් වුණාට මේ GMO කියන්නේ යම්කිසි ආකාරයක දේශපාලන හස්තයක් විදිහට යම් අවස්ථාවලදී කටයුතු කරපු සංගමය තමයි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී විපක්ෂයේ හිටපු අයගේ ඌමනාවට හෝ ඔවුන්ගේ තනි ඌමනාවට ඔවුන් මේ ඒ අවස්ථාවේදී යහපාලන ආණ්ඩුව ගෙනාපු මේ හොඳ තීරණයට විරුද්ධ වුණා. විරුද්ධ වුණා විතරක් නෙමේ ඒක රටේ මිනිස්සුන්ට ඒක ගැන වැරදි ආකල්පයක් හදන්න මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෑහෙන විදිහට මහන්සි වුණා. ඒක ඇත්තටම අපි දැක්කේ පහත් දේශපාලන උපාය මාර්ගයක් විදිහට. ඒ වෙලාවේ මේ GMO කටයුතු කරේ ඉතාමත් පහළ දේශපාලන ආකාරයකින් දේශපාලන ස්වරූපයකින්. ඉතින් ඒ වෙලාවේ මේ සුවසැරිය ගැන මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වේ මොනවද? ඒ කිව්ව දේවල් වලින් ප්‍රධානම දේවල් ටිකක් තමයි පළවෙනි එක මේ ත්‍රිවිල් එකට වඩා අනාරක්ෂිතයි කිව්වා සුවසැරියට නගින එක. ත්‍රිවිල් එකට නැගොත් අඩුම තරම ඔබට රෝහලට එන්න පුළුවන් වෙයි කිව්වා. හැබැයි සුවසැරියට නැගොත් ඔබ ස්පිරිතාලයට එන එකවත් ෂුවර් නෑ කියලා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට හිටපු ප්‍රධාන නිලධාරීන් කිව්වා. රෝගියෙක්ගේ ජීවිතයක් යම්කිසි තැනක ඉඳන් ස්පිරිතාලයට ගෙන එනකන් ඇම්බියුලන්ස් එක තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අවශ්‍ය ආරක්ෂිත උපකරණ ටිකක් තියෙනවා. මිනිහෙක්ගේ ජීවිතයක් රැක ගන්න අවශ්‍ය ස්පිරිතාලයට එනකන් මිනිහෙක්ගේ ජීවිතයක් ආරක්ෂා කර ගන්න අවශ්‍ය උපකරණ තියෙනවා. මේ උපකරණ මේ සුවසැරිය අන්තර්ගත වෙන්නේ නැහැ කියලා උන් ව්‍යාජ මතයක් හදන්න උත්සාහ කළා. උන් තවත් කිව්ව ප්‍රධානම දෙයක් තමයි සුවසැරියට නැග්ගොත් ස්පිරිතාලට එනකන් ඔබේ ජීවිතේ නම් ෂුවර් නැහැ කියලා උන් කිව්වා. ඒ වගේම මේ සුවසැරිය කියන්නේ යකඩ ගොඩක් විතරයි. සුවසැරියේ වාහනේ පවා කිසිම ආරක්ෂිත භාවයක් නැහැ. ඒවා කිසිම ප්‍රමිතියකට හදපු දේවල් නෙමෙයි කියලා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වා.
මේ වගේ දේවල් ඉතාමත් පහත් දේශපාලන ස්වරූපයකින් මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ අවස්ථාවේදී කිව්වා. මිනිස්සුන්ගේ ඔළුව ඇතුලේ මේ සුවසැරි කෙනෙක් ගැන ඉතාමත් ව්‍යාජ අනාරක්ෂිතභාවයක් හදන්න GM කටයුතු කළා ඒ අවස්ථාවේදී. සමහර මිනිස්සු ඒ කිව්ව දේවල් ඇහුවා. සමහර මිනිස්සු සුවසැරි යන්න බය වුණා ඒ අවස්ථාවේදී. ඉතාමත් පහත් දේශපාලනයක් ඒ අවස්ථාවේදී කළේ. ඉතින් මේ GM ගේ ප්‍රකාශ වලට උඩගෙඩි දෙන්න ඒ වෙලාවේ විපක්ෂයකුත් හිටියා. ඒ වෙලාවේ මේ වෙද්දි පොහොට්ටුවේ සහ ඒ වෙද්දි නිදහස් සන්ධානයේ කැඩිච්ච පිරිස තමයි හිටියේ විපක්ෂයේ. ඉතින් මොවුන් මේ සුවසැරිය ගේනවට විරුද්ධ වුණා ඒ අවස්ථාවේදී. ඔබට හොයලා බලන්න පුළුවන්. ඔබට මතක නම් ඒ වෙලාවේ හිටපු විපක්ෂය මොන විදිහට කටයුතු කරේ කියලා ඔබට මතක ඇති. හැබැයි දැන් ඔය ඒ කට්ටියම කියන්නේ ඒ වෙලාවේ මේ සුවසැරියට විරුද්ධ වුණේ JVP ගේ අය කියලා. හැබැයි ඔබට ඒවත් බලන්න පුළුවන් JVP ගේ සුදුන් හඳුන්වන්නේ වගේ කට්ටිය ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ කියනවා සුවසැරිය කියන්නේ හොඳ දෙයක්. ඒකට මේ වෙලාව උදව් කරන්න ඕනේ. ඒක රටට ගෙනීම ඉතාමත් හොඳ දෙයක් කියලා ඒ වෙලාවේ JVP ගේ කට්ටිය කිව්වා. හැබැයි ඒ වෙලාවේ මේකට විරුද්ධ වුණේ පොහොට්ටුවේ සහ නිදහස් පක්ෂ කට්ටිය. හැබැයි අද ඒ නිදහස් පක්ෂ කට්ටිය එදා ඒකට විරුද්ධ වුණ කට්ටියම අද කියනවා ඒකට විරුද්ධ වුණේ JVP ගේ අය කියලා. මේක බොරුවක්. ඒ වෙලාවේ විපක්ෂයේ හිටපු අයගේ ලොකුම බලල්ලතක් තමයි ඔය GM එක කියන්නේ. GM එකලා ගොඩක් වැඩවර්ජන කරා ඒ අවස්ථාවේදී. ගොඩක් මිනිස්සු අපහසුතාවයට පත් කළා. ඒ සංගමය භාවිතා කරලා තමයි ඔසුවසැරියට විරුද්ධව මිනිස්සුන්ව පෙළගස්සන්න හැදී ඒ අවස්ථාවේ හිටපු විපක්ෂය. හැබැයි ඒක අසාර්ථකයි. ඔබට දැන් හිතා ගන්න පුළුවන් මේ සුවසැරිය කියන කොච්චර රටට වැදගත් ප්‍රොජෙක්ට් එකක්ද කියලා. ඒ වගේම මේ වෙද්දි මිනිස්සු කීයක ජීවිත මේ සුවසැරියෙන් බේරෙනවද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒකයි අපි අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් ඒ අවස්ථාවේදී එච්චර රටට හොඳ දෙයක් ගෙන එන අවස්ථාවේදී ඔය GM කටයුතු කළේ ඔන්න ඔය විදිහ පහත් දේශපාලන ස්වරූපයකින්. GM කියන්නේ අන්න ඒ වගේ සංවිධානයක්. ඔවුන් මොකක් හරි රටට තියෙන දුෂ්කර අවස්ථාවකදී වුණත් මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට තියලා උන් වැඩවර්ජන කරනවා. ඒක අනුමත කරන්න බෑ. වෘත්තීය සමිතියක් වුණා නම් ඔවුන්ට ඉල්ලීම් තියෙන්න ඕනේ. ඒ ඉල්ලීම් වෙනුවෙන් ඔවුන්ට වැඩවර්ජන සහ ඔවුන්ගේ ඉල්ලීම් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඔවුන්ට අනිවාර්යයෙන්ම නිදහසක් තියෙන්න ඕනේ. හැබැයි එහෙම කියලා අපිට අනුමත කරන්න බෑ රටේ මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට තියලා අසාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ඔවුන් ඒ කරන වැඩවර්ජන අපිට අනුමත කරන්න බෑ. හැබැයි ඔවුන් සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් යම්කිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරනවා නම් අපිට ඒවට ඔවුන්ට අපි එපා කියන්න බෑ. හැබැයි මේ වගේ අවස්ථාවලදී මේ වගේ විදිහට වැඩවර්ජන පෞද්ගලික කාරණා මූලික කරගෙන වැඩවර්ජන කරන එක ඉතාමත් දේශපාලන අතින් ගත්තොත් පහත් දේශපාලන ස්වරූපයක්. කවුරු නෑ කිව්වත් අපි දන්නවා ඔය GM කියන්නේ දේශපාලනික අන්තර්ගතයක් තියෙන සංවිධානයක්. ඉතින් ඒ වගේ සංවිධානයකට දේශපාලනික අරමුණු වෙනුවෙන් තමන්ගේ වෘත්තීය කටයුතු පාවා දීලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක වැරදි. හැබැයි වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් සාධාරණ වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් උන්ට ඒක කරන්න බාධාවක් නැහැ. අපි දැක්ක පහුගිය කාලෙදී එක වෛද්‍යවරයෙක් ස්ථාන මාරු කළා කියලා පවා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒක පෞද්ගලික කාරණයක්. මොකද රජයේ නීතිය අනුව එකම වෛද්‍යවරයෙක් එකම තැනක අවුරුදු ගාණක් ඉන්න බෑ. ඉතින් ඒ වගේ කෙනෙක් මාරු කළත් මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ වගේ තීරණ වලට පවා වැඩවර්ජනය කරා. තමන්ගේ පෞද්ගලික කාරණා වලට පවා වැඩවර්ජනය කරන සංවිධානය තමයි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඉතින් ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔය රටට හොඳ දෙයක් කරන්න හිටපු අවස්ථාවකදී සුවසැරිය රටට ගේන්න හිටපු අවස්ථාවේදී හැසිරුනේ ඔන්න ඔය ආකාරයට. ඉතින් එහෙම කටයුතු කරපු GM එකෙන් අපිට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ස්තුතියි අපේ වීඩියෝ එක බලුවට. ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න මේ වගේ මාතෘකා කතා කරන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.